අද මං කතා කරන්න යන්නේ ෆ්‍රී ඉමේජ් ජනරේට් කරන්න පුළුවන් වෙබ්සයිට්ස් දෙකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට්ස් දෙක මං කම්පයා කරනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට්ස් දෙක රිසල්ට්ස් කියලා. ඉතින් මේ වෙබ්සයිට්ස් දෙකම අන්ලිමිටඩ් වාට ඉමේජස් හදන්න පුළුවන්. ඒවා අවුලක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම පළවෙනි වෙබ්සයිට් එක තමයි Google ලගේ images. ඉතින් මේ විදිහට Google image f කියලා මේ විදිහට Google එකේ search කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන එනවා වෙබ්සයිට් එකක් images-labs.google/fx කියලා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ වගේ වෙබ්සයිට් එකකට තමයි ගෙනියන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් sign in with Google කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන sign in කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ appear වෙන්නේ window එක. ඉතින් මෙතනදී මොඩල් එක best quality කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ aspect ratio එක කියන්නේ වගේ ෆොටෝ එකේ ratio එක ඔයාලට මෙතනින් හදාගන්න පුළුවන්. scan portrait නම් portrait, landscape නම් landscape මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතනදී ChatGPT එකෙන් prompt දෙයක් ගත්තා. ඉතින් මේ prompt දෙක මේ විදිහට paste කරලා බලමු copy කරලා. මෙතනින් prompt එක ඔයාලට paste කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන settings වලින් landscape දීලා තියෙන්නේ. ඊට පස්සේ මේක create කරගන්න තියෙනවා. ඊට පස්සේ මම දැන් දෙවෙනි prompt එක මේ විදිහට ගිහිල්ලා copy කරගන්නවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් images තුනක් මේ විදිහට generate වුණා. ඉතින් high quality images තමයි මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. generate වෙන image එක හොඳ quality එකට එනවා. ඉතින් අපි අනිත් prompt එක මේ විදිහට paste කරගෙන බලමු. ඊට පස්සේ create දෙන්න. හරි. ඉතින් මේ වගේ photos ටිකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු අනිත් image generator එක. ඉතින් මේකට ඔයා Google එකේ search කරගන්න focus Google Colab කියලා. ඊට පස්සේ මේක okay කරගන්න. ඊට පස්සේ මෙන්න මේ website එක focus Colab කියන මෙන්න මේ website එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙන්න මේ play button එක දීලා එතන warning එකක් එනවා. ඒක run anyway කියන එක දෙන්න. ඉතින් මේ වගේ මේක run වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් running on public URL. ඊට පස්සේ මේ විදිහට image generate කරන URL එකක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ. ඔයාලට මේක හොයාගන්න පුළුවන් .radio.live මෙන්න මෙහෙම එන URL එක තමයි ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ URL එක ඔයා ක්ලික් කරගන්න. ඉතින් මේ URL එක එන්න ටික වෙලාවක් මේ ටික run වෙනකන් ඉන්න ඕනේ. run වෙලා අන්තිමේට තමයි මේ URL එක එන්නේ. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකකට යනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේකේ advanced options වලට ගිහිල්ලා මේ විදිහට ඔයාගේ settings හදාගන්න. දැන් මට මේක JPG විදිහට ඕනේ image format එක. ඊට පස්සේ ඔයාලට එක prompt එකකින් හම්බෙන්න ඕනේ image ගන්න උපරිම 32 දක්වා මෙතනින් වැඩි කරගන්න පුළුවන්. මම මෙතනදී දෙකක් දෙනවා. ඊට පස්සේ aspect ratio එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතන ratio ගොඩක් තියෙනවා. අපි landscape එකට මේ වගේ aspect ratio එකක්. ඊට පස්සේ ආඩ මෙතන quality එකද මෙතනින් තෝරා ගන්න පුළුවන්. speed එකද generate වෙන්න ඕනේ කියන එක. ඉතින් මම මෙතනදී quality දෙනවා. ඊට පස්සේ ආඩ මෙතන style වල ඕනනම් තව style මෙතනින් තෝරා ගන්න පුළුවන්. මෙතන anime එහෙම තියෙනවා. fantasy art මේ විදිහට ගොඩ style ප්‍රමාණයක් තියෙනවා. ආට test කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ setting වල quality දීලා ඊට පස්සේ මෙතනින් අපි copy කරගත්ත prompt එක මේ විදිහට paste කරගමු. paste කරලා මෙතන generate වෙන්න තියෙනවා. ඔයා මෙතනදී quality එක තෝරපු හින්දා සාමාන්‍යයෙන් තප්පර 60ක් වගේ යනවා එක image එකක් generate වෙන්න. ඉතින් ඔයාලට generate වෙච්ච image එක මෙතනින් බලා ගන්න පුළුවන්. අනික generate වෙනකම් ඉතින් click කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි image එක එන්නේ. image fx එකේ generate වෙන image එකට වඩා නම් quality එකක් අපිට මෙතනදී බලා ගන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් image fx එකේ මීට වඩා quality එක මේ prompt එකට අදාළව image එක generate වුණා. ඉතින් අපි ඊළඟ prompt එක මේ විදිහට type paste කරගමු මේකෙන්. අනිත් image එක generate වෙන එක generate වුණා. අපිට මෙතනින් මේ photos ටික බලා ගන්න පුළුවන් generate වෙච්ච.
ඉතින් සාමාන්‍ය අවුලක් නැහැ නමුත් අකුරු වල කැලි බෑලිම වෙලා තියෙනවා ඉතින් ඉමේජ් එෆෙක්ට්ස් කියනම් එහෙම අකුරු වල කැලි බෑලි එහෙම වෙලා නැහැ සාමාන්‍ය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අඩු ඉතින් අපි දැන් මේක අනිත් ප්‍රොම්ප්ට් එකත් පේස්ට් කරලා මේක ජෙනරේට් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉමේජ් එක ජෙනරේට් වුණා ඒකත් අවුලක් නැහැ ඕවරෝල් නමුත් අපි ඉමේජ් එෆෙක්ට්ස් එකේ ඒ ෆොටෝ එකත් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් හයි ක්වොලිටි ෆොටෝස් තමයි ජෙනරේට් කරලා තියෙන්නේ මේකත් එක්ක බලනකොට කරලා බලනකොට මේකට වඩා ඉමේජ් එෆෙක්ට්ස් හොඳයි ඔයාලට ඉමේජස් ජෙනරේට් කරන්න මේකේ අවුලක් නැහැ සමහර ෆොටෝස් හොඳට ජෙනරේට් කරනවා ඉතින් මේකේදී ඩවුන්ෆෝල් එක කරලා තියෙන්නේ මේකේ මේ ටෙක්ස්ට් වගේ ජෙනරේට් කරන්න අමාරුයි ඉමේජ් එෆෙක්ට්ස් ටෙක්ස්ට් වගේ ජෙනරේට් කරන්න හොඳයි ඉතින් අනිත් ඉමේජස් නම් ඕවරෝල් අවුලක් නැහැ ඒ වගේ මේ වෙබ්සයිට්ස් දෙකම ඔයාලට ෆ්‍රී අන්ලිමිටඩ් ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන් ඉතින් මේකේ ඉමේජ් ජෙනරේට් කරලා ඉවරනම ඔයාලට මෙතනින් මේ ක්ලෝස් කරගන්න පුළුවන් ඔයාලට Google Colab එකත් මෙතනින් ක්ලෝස් කරගන්න පුළුවන් ආයෙ නැවත යනවා නම් ඔයා නැවත මේක ක්ලෝස් කරාට පස්සේ යනවා නම් නැවත ඔයා මේ විදිහටම තමයි මේ process එක follow කරලා තමයි මේකට යන්න වෙන්නේ වෙන විදිහක් නැහැ එතකොට image effects ගත්තාම ආඩ Google එකේ search කරලා image effects එකට ගිහිල්ලා මේ විදිහට create කර ගන්න පුළුවන්. නමුත් ඔයා මේක close කරාට පස්සේ ආය නැවත image effects එකට ගිහපුවම අර generated images නැහැ. ඉතින් ඒකින්ද generate වුණාම ඒවා download කරලා ආටෝන් ටික download කරලා තියාගන්න image effects එකත් close කරලා ගිහපුවාම ආය මුලින් ඉඳන් තමයි කියන්නේ close කරලා ගිහපුවාම අර කලින් generate වෙච්ච images ආයෙ පෙන්නන්නේ නැහැ.